आई प्रिंसिपल सर මොකෝ නිකන් හොරෙන් එන්නේ? හොරෙන් ආවේ නෑ සර්. හොරෙන් ආව නම් ටොයිලට් එක පිටින් තාප්පෙන් පයින්නවනේ. වෙනදට නම් එන්නේ එහෙම තමයි. අද විනය බාර් සර් ටොයිලට් එක ගාව. ඉතින් මම වෙනසකටත් එක්ක ඉස්සරෙන් ආවා. ඒකයි පොඩි බයක් ආවේ. ඔව් නොදකින් කාලා කන්නියා. එක කිව්ව කැත. ඒකට මට බෝ ටිකක් සැකයි. පොඩ්ඩක් බෑග් එක ලැබෙන්න. ඕනේ නෑනේ සර්. මේකේ තියෙන ඉතින් පොත් විතරයි බලන්න දෙයක් නෑනේ. ඕන්නම් මගේ කැම් පෙට්ටිය ඇති. කැම පෙට්ටිය? ඉන්න මේ ගනි බෑග් එක. මං කිව්වනේ සර් මේකේ මුකුත් නෑ කියලා. නැති වෙන්න බෑ. මොකක් හරි හොරයක් තියෙනවා තෝ ගාව. තෝ කලිසමස්සේ මොනවා හරි ගහන්න ඉන්නේ. පේනපත්? අනේ නෑ සර්. කලිසමස්සේ මම මොනවා ගහ ගන්නද? මුකුත් නෑ. නැති වෙන්න විදිහක් නෑ. පේනපත්? අනේ නෑ සර් මුකුත් නෑ. කලිසමස්සේ බලන්න එපා සර්. ලැජ්ජයි සර්. කිව්වනේ සර් බලන්න එපා කියලා. බය වුණානේ. බය? යකෝ ඉස්කෝලේදී යටට යනවා වර. තුනයි තියෙන්නේ සර්. වැඩේ කියන්නේ තුනම තෙතයි. පළපන්තියට. ඕ මං දන්නේ නැහැ. මම කියනවා තමයි ප්‍රින්සිපල්ට පොඩි කාලේ ඉඳන්ම යමන්කෝ බලන්න ප්‍රින්සිපල් සර් බිනියකෝ ඉස්කෝලේට බීඩි ගෙනල්ලානේ බීඩි තමක් මිස් ඔය ටික මට දීලා අරුව පන්තිට ඇයි සර් පන්තියට යවන්නේ දඬුවමක් දෙන්නේ නැද්ද මේ ඉස්කෝලේ වෙන වැරදි වල හැටියට මේවා මොන වැරදිද මිස් මොකද්ද සර් ඒ කිව්ව කතාවේ තේරුම ඒ කියන්නේ අපේ ඉස්කෝලේ මීට වඩා වැරදි වෙනවද මං අර වාඩි කරලා තියෙන අම්ම එනකම් අනේ පවුස අම්මා එනකන් ඉන්නේ අසනීප වෙලාද පිස්සුද මිස් මෝ උදේ පාන්දර ඉස්කෝලේ ඇවිල්ලා තියෙන ටැබාදා ආයේ ගියා ඒකට ට්‍රැක් අයියෝ හරියා අම්මෙනකම් ඕයි මොකෝ ගේසේ මේ මට කක්ක බරයි යෝයි අයියෝ හැමදාම උදේට ඔබ කක්ක බරයි කියනවනේ බං. ඕක ගෙදරදි කරන් ඉන්න වෙයිද? උඹ නම් මහ ලැට් වලක් කොයි. ගෙදරදී සෙට් වෙන්නේ නෑ බං ඉස්කෝලේට ආව ගමන් කක්ක බරයි දැන් උඹ මට මොකද්ද කරන්න කියන්නේ? මේ කක්ක දාන්න යමු අයියෝ යමන්. සඳනිකා මිස් සඳුනිකා මිස් good morning තරිෂ පුතා good morning මට ඊයේ රාත් පුතාව මතක් වුණා මේ මාව පුතා මොකද උනේ මටත් හැමදාම රැයට මිස්ස මතක් වෙනවා මිස් ඒ මොකද රැට පුතාට මාව මතක් වෙන්නේ ඒක වැඩක් නැහැ මුලින්ම මිස් කියන්නකො මිස්ටර් මාව මතක් වුණේ ඇයි කියලා මං හැමදාම පුතාට මෝඩයි කියලා බැන්නට ඊයේ රෑ මං කරපු වැඩක් නිසා මම්ම මෝඩෙක් කියලා මට තේරුණානේ ඈ ඒ මොකද්ද මිස් ඊයේ රෑ කරපු මෝඩ වැඩේ පුතාට කියන්න මගේ ෆෝන් එක ඊයේ රෑ නැති වෙලා මගේ ෆෝන් එකේම ටෝච් එක දාගෙන මං ෆෝන් එක හෙව්වනේ අයියෝ මිස් හරි මෝඩයිනේ අනේ ඒකනේ අනේ මං කිව්වේ ඉතින් ෆෝන් එක හම්බුණාද මිස් තමුසෙනම් මහා මෝඩේම තමයි තරුෂ මං යනවා ඒ වුණාට මම වත් එක තරහයි බබා අනේ අයියනේ ඔය මාත් එක්ක තරහ ඔයාට මතකද ඔයා අයියේ කිව්වා බබා අම්මට අසනීපයි ඒ නිසා මං අම්මත් එක්ක බේත් ගන්න යනවා ඔයාට ටක් ගාලා ඇවිල්ලා මෙසේජ් එකක් දාන්නම් කියලා ඔව් කිව්වා ඉතින් ගාන්නේ මගේ යාළුවෙක් ආව බීච් එක ගාව දැකලා මට කිව්වා අන්න උඹේ කෙල්ල බීච් එක ගාව පොල්ලෙක් එක්ක ඉන්නවා කියලා ඔව් ඔව්වනේ මං ඉන්දියා තමා ඒ කියන්නේ ඒක ඇත්තද අයියෝ ඔය අපේ නන්දේ පුතානේ එයා හරි හොඳ කෙනෙක් එයා තමයි අපේ අම්මට බෙහෙත් ගන්න සල්ලි දුන්නේ මම එක් ගන්න තමයි එතනට ගියේ අනේ මට සමා වෙන්න සුදු ඔයා වගේ නිර්දෝෂී අවංක කෙනෙක් නිකරුණේ සැක කරාට කමක් නෑ සුදු මම ඔයාට ආදරෙයිනේ
උඹලා ඉස්කෝලේ ඉන්නේ මගුල් නටන්නද? මොකක්ද දැන් කරේ? අනේ නෑවි අපි මුකුත් කළේ නෑ. ප්‍රින්සිපල් සර්! මේ මොකක්ද යකෝ ඒ උනේ? සිවිල් නේ ආවේ අද. යකෝ උඹ මම බෙමියා. උඹ ඔය බොක යන ලෙඩේට මොකක් හරි බෙහෙත් ටිකක් ගනින් ඉක්මනට ડોක්ටර් කෙනෙක් හම්බෙලා. කෑනු ගා ඉඳන් කියන්නේ. යකෝ ඉස්කෝලේ ඉන්න පැය 6න් පැය 5ම තෝමේ টয়ලට් එක ඇතුළේ. මට ඉගෙන ගන්නත් නෑ. කරුමි. ඉක්මනට වරෙන් බයි යන්න. ඉඳලා ඉක්මනට යමා. වරෙන් හිටියට වැඩේ කරගන්න දෙන්නේ නැහැ. බලපන් බා. දේ පාන්දර පිටිනා වීඩියෝ ටික ගත්තනේ. නැත්තම් සුපිරි ආතල්ලක් දාන්න තිබ්බේ. මේක අවුලක් නෑ බා. මං ගෙනාවා බා අදයි සුපිරි බඩු පාර. අපි ඒක දාලා චිල්ලේ ඉමු. අරින්නද මොක බෙමියා? අරින්. අප්පඩ සුකලා. විතරේ කුඩු. ඒ ඇයි බං එහෙම කළේ පවුනේ බං. අඩෝ බෙමියා. සෝරි බං. හිතල ගැහුවේ නෑ. උඹට ගොඩක් රිදෙනවද කිපන්කෝ? අඩෝ බලපන් තෝ ගහපු පාරට මුට යන පාරක් තමයි කියලා. අපි ඊයේ මෙහෙ බං වරේ. නෑ නෑ උඹ බලයන්කෝ පන්තියට. මට ආයි කක්ක බලයි. බලපන් තෝ ගහපු පාරට මුට කක්ක බරකුත් හැදිලා. ගිහින් ආවා විතරයි. මොකද බල්ලෝ කරන්නේ? හොඳටම බය වුණා. ඉස්කෝලේට එන්න පොඩ්ඩක් පරක් වුණා බා. ඉස්සරහෙන් ආව පිනා ගේස්නේ. මං එකින තාප්පෙන් පැන්න. හොඳ පොඩ්ඩ. යකෝ ඉන්ටර්වල් එකක් පහුවෙලා. උඹ මොකද්ද මෙච්චරලා කරේ? ඊයේ සතුටට නිින්ද ගියේ නෑ බං. ඊයේ දඩ ප්‍රොෆිට්. ඒඳ සුපිරි ආතල්ලයක් දැම්මේ. මේ මොකද්ද බං උඹ ඔය කරන බිස්නස් එක අපිට පොඩ්ඩක් යහන්කෝ. ඔක් කට කැඩනකම් කියලා තියෙනවානේ මම කරන්නේ ට්‍රේඩින් කියලා. උඹලා ට්‍රේඩින් කරාන්කෝ. අපෝ ඕක හරියන්නේ නෑ බං. ඕක ඉගෙන ගන්න සල්ලි එපෙයි. අනික උඹලා අපිට කියලා දෙන්නේවත් නෑනේ බං. යකෝ මම ඉගෙන ගත්තෙත් මිස්ටර් ඔර්ගාගේ YouTube channel එකේ වීඩියෝස් බලලා එයාගේම FX ඔර්ගා වෙබ්සයිට් එකේ ඩොකියුමන්ට් ටික බලලා. අඩේ මිස්ටර් ඔර්ගා. ඒ විතරක් නෙමෙයි මිස්ටර් ඔර්ගාගේ ෆ්‍රී සිග්නල් දෙන ටෙලිග්‍රෑම් ගෲප් එකට ජොයින් වෙලා ට්‍රේඩ් කරලා සල්ලි හම්බ කරන්නනේ බං තියෙන්නේ. සිරාවට ට්‍රේඩින් කරන හැමෝටම මෙන්න හොඳම තැන. ක්‍රිප්ටෝ ගෝල්ඩ් ට්‍රේඩ් කරන්න දැන් එකම තැනක් ඔයාලට අපේ. එමෙන්ම සිග්නල් එඩියුකේෂන් තෑගි වැනි බොහෝ දෑ අපෙන් නොමිලේ ඔබට ලබාගත හැක. සියලුම විස්තර පහත ඩිස්ක්‍රිප්ෂන් එකකින් ඔබට ලබාගත හැක. කොහොමද ඒක? අඩෝ බොකයා මේක උඹට අවනම්බුවක් හොඳේ. කියන්නක් කළා නෑ. කෙම්මයි. පරින් ගියද? අලබෙදුම් ගාලාද? Are you challenging me? ආරම් බලන්න. එහෙමද? නෑ sorry. अब चैलेंज इल्लन्नु चैलेंज इल्लन्नु මේක බලන්න මේක බලපන් මේක බලපන් ඒ මුට කක්ක ගියා. ඊයා කක්ක බෙමියා. ඊයා මං කයිකලි. මුන්ටි කියන්නේ කොහොමද එකට පීරියඩ්ස් කරනවා කියලා. මාව කපලා පීරිය සුම්මා නේද? අඬනවා. සුම්මා. සුම්මා. ඇයි බං අවුලෙන්? මේ කෑල වෙන එකෙක් අතින් බඩවත් වෙලාද? විකාර කියවන්න නැතුව ඉඳාම් බං. බඩ වෙන්නත් මට කෙල්ලෙක් ඉන්න එපැයි. මම මේ වෙන අවුලකින් බං ඉන්නේ. යකෝ මේ ඉස්කෝලේත් අවුලක් දාන්න උඹට එකෙක් නෑ. එහෙම එකේ ඇයි බං අවුලෙන් ඉන්නේ? මන් දෙකලම නෑ හොඳේ උඹ හොම ඉන්නවා. ඔබ දන්නවනේ බං පොඩි කාලේ ඉඳලා මම පට්ටාසයි TikTok කරන්නේ. TikTok කරලා මං හිතන් හිටියේ ලොකු වෙලා පට්ට ගේමක් ගහන්න. ඒකටත් වලකපන මිනිස්සුනේ බං ඉන්නේ. යකෝ කවුද යකෝ TikTok කරාට වලකපු එක? ඕක බොය වල ඇතුළටම දාලා වහන්න ඕනේ. එහෙම වලක් ගන්න නෙමෙයි බං මං කිව්වේ. මම ඊයේ TikTok එකේ ලස්සන වීඩියෝවක් දැම්මා. ඔබ දන්නවනේ අපේ ගමිනා පොලිසිරිලා. පොලිසිරිලා ලොක් කරලා ඉන්නේ. ඌ TikTok කරනවනේ බං. ඌ මාත් එක්ක ඇරියස් එකටද කොහෙද බං? ඌ මට රිපෝට් එකක් ගහලා බං. මහා කාලකන්ණි බං. ඔබ කොහොමද බං හරියට කියන්නේ සිරිලා ලොකු කුලම ඔය රිපෝට් එක ගැහුවා කියලා? ඌ තමයි බං ගැහුවේ. ඌයි මයි TikTok එක ලයින් එක යන්නේ. ඌ කැමති නෑ බං අපි අඩියක්වත් උඩට එනවට. ඕක තමයි ලොයෙත් ගැහුවේ සිරිලාගේම ලොකු එකානේ. ඔය සිරිලා පරම්පරාවම හොම තමයි බං. සිරිලා තමයිනේ ලොකුම එක. බෝ හිතන්න එපා. කරිය ඉස්කෝලේට මැජික් පෙන්නනවා. මැජික්?
මන් නැතුව මේ ඉස්කෝලේ මොන මැජික්ද බං? අර පෙන්නන්නේ හරි වරෙන්කෝ යන්නේ මුලකෝ වෙලාවට අර එක අමතර ඇඳුමක් කරන් ආවේ. නැත්තම් එහෙම කක්කනාගෙන ඉන්න එපයි ඉස්කෝලේ. අන්න එනවා ඩෑල් පේට් එක. සුපිරි මැජික් එකක් තියෙනවා. සුම්මට පෙන්නමු ඈ. බලපං උගේ මැජික් එක කොහමද කියලා කෙලින් උඹේ මොලේ හරහා කන්ට යන්නේ ඒ උඹ මන් නැතුව කොල්ලොන්නේ මැජික් පෙන්නනවලුනේ. උඹ හිටියේ නෑනේ බං ඉතින් පෙන්නන්න. ගණන් ගන්න එපා. මේ කවුරුත් දැකමු ඇති සුපිරි මැජික් එකක් තියෙනවා. මං දැන් ඒක පෙන්නන්න. අඩේ සිරාවට කෝ පෙන්නම් බලන්න උඹේ මැජික් එක. හරි සුම්මා. මගේ මේ අත් දෙක ඇතුලෙන් උඹේ අත ගේන්න ඕනේ. මගේ ඇඟිලි වල ගෑවෙන්නේ නැති වෙයි. හරි? එහානේ උඹ කරලා පෙන්න එකපාර. අන්න හරි ගෑවෙන්න බෑ. ගෑවෙන්නේ නැතුව අන්න එහෙම රයිට්. මෙන්න මෙහෙම ගන්නවා. හරි? දැන් මොකද? යෝ ඕක මොකද්ද බං? දාපන්. ගාව ගන්න එපා. දාපන්. රයිට්. උඹට සුම්මනම්බල කණේ පාරක් ගැස්සුවනේ මගේ මුන්ට කෙල ගැහුවා වගේ වැඩක් අපෝ මුන් කරේ මොක බෙමියා ඌත් අඬනවා මොකද බං උනේ මුකුත් නැති වෙන්න විදියක් නෑ මන් දන්න උඹ අඬන්නේ කක්කා ගියේකට උඹට පන්ති ඉස්සරහා නෝන්ඩි වෙන්න උනානේ බේකට නෙවෙයි අඬන්නේ ඒව නෝන්ඩියක් නෑ බං. මොකෝ මන් නෝන්ඩි කාලා නැති එකෙක්ද බං. මට තියෙන වෙන ප්‍රශ්නයක්. හරියනම් දැන් ප්‍රශ්නේ මොකද්ද කියහන්කෝ කවන්නේ ඔබ පන්තියට බලයක්. මම ඒක තනියම විදදරා ගන්නම්. යකෝ එකපාරක් කිව්වම් ප්‍රශ්නේ මොකද්ද කියලා කියපන් මම කිව්වනේ ඔබට එකපාරක් ඔබ පන්තියට බලයක්. මං ඒක බලා ගන්නම්. දැන් උඹ හිතනවාද උඹ යන්න කිව්වා කියලා මම යයි කියලා යකෝ යාළුවෙක් කරදරයක වැටලා ඉන්න වෙලාවක අනිත් යාළුවගෙන් උදව්වක් නැත්තම් වැඩක් තියනවාද තෝ අහලා තියනවාද සිගාලෝවාද සූත්‍රයේ 23 වෙනි වගන්තිය කියනවා කල්යාණ මිත්‍ර ඇසුර ගැන මම මේක හොඳට දන්න එකෙක් යකෝ උඹ දැන් මෙතන පොළවේ පස් කාලා මට යන්න කිව්වත් තෝ මට ගැහුවත් මම යන්නේ නැහැ යකෝ තෝගේ ප්‍රශ්නේ විසඳලම තමයි මම යන්නේ ප්‍රශ්නේ කියපන් හරි ඔබට දැනගන්න ඕනේ. ඔබ වද දෙන හින්දා කියන්නේ හොඳේ. අන්න ප්‍රශ්නේ කියපන් මට ආයෙමත් කලිසමේ කක්කා කියාපන්. අයියෝ යකෝ අද දවසට දෙවනි පාරක් උඩ කක්කා ගියාද කෝ බලන්න තෝ රතු වලද කෑවේ උදේට රතුම රතු පාටින් ගිහින් තියෙන්නේ හරි කමක් නෑ දැන් උඹට මගෙන් වෙන්න ඕනේ මොකද්ද කියහන්කෝ පුළුවන් නම් උදව්වක් ඉදියට අදට ටැප් එකේ වතුර බකට් එකක් ගෙනලා දීපන්කෝ. යකෝ යාළුවෙක් වෙනුවෙන් ඕක මොකද්ද යාළුවෝ හදවතේ ඉන්නේ වගේ විනාඩියක් දීපන් ටක් ගාලා අරන් ඉන්න මෙන්න වතුරෙක් ගෙනාවා දැන් මොකද්ද වෙන්න ඕනේ එහෙනම් මේ මගේ පුක පොඩ්ඩක් හොදනවා. හරි ඕක මොකද්ද මේ තෝ එදා මගේ ජොකෙක් ඇඳගෙන ගිහිල්ලත් අද ආවෙත් සිවිල් පිටද? යකෝ මුළු ඉස්කෝලේම දන්න විස්තරේ. තෝගේ ජොකා එදා ලින්දට වැටුණා තීරි කන්නු වගේනේ. මේ මිස්සස් රෑනේ. බෝ එක නෑ වැඩි හිතන්න යන්න එපා. ඔබ කොහොමත් කලුයි කතයිනේ බා. ඔබ කොහොමත් ඔක සෙට් වෙන්නේ නෑ. කමන්නේ උඩ හරි සෙට් වෙන්නේ. කොහොමද බඩු පාර මෙතන ගෙනාවේ බ්ලෙන්ඩර් කරලා. කියලා දන්නේ හොඳේ කොච්චර පාර සැරද කියනවනම් දාපු ගමන්ට කක්කවරක්. ඊයෝ උඹම Google ගන්න බා. අයි කක්කනේ. නිශ්ශබ්ද වෙන ළමයි. හරි. ඊයේ මං ගෙදර වැඩට දීපු ගොවියා ගැන රචනාව ලියාගෙන ආවද? ඔව් ටීචර්. කොහොම හොඳයි. අපි එහෙනම් දැන් මේ රචනා ටික බලමු. එල්ලෙන්න එපා මුකෙලි. ප්‍රින්සිපල් සර් මම මේ ළමයි ටිකව පොඩ්ඩක් එළියට ගත්තා. ඊ රචනාවක් දුන්නත් ඒක ගැන සාකච්ඡා කළා. බොහොම හොඳයි. මොකද්ද මේකලන්ට දීපු රචනාව? අපේ සරුත් ගැමි පරිසරයකනේ හැදුනේ. ඒ හින්දා මම මේ ළමයින්ට දුන්නේ ගොවියා ගැන රචනාව. ගැමි පරිසරයක් කිව්වහම මට මතක් වුණේ. මිස්ටර් මතකද ඒ කාලේ අපි කෑවා පෙට්ටි කැවුම්. අද කාලේ ඉන්නේ වුණා මේ පෙට්ටි කැවුම් ගැන දන්නේවත් නැති ඇති. මේ පෙට්ටි කැවුම් කාපු එවුන්ට මේ වෙනකොට හරින ළමයි දෙතුන් දෙනෙක්වත් ඉන්න ඕන. සර් කිව්වේ කතාව පිළිගන්න බෑ. විදුහල්පති කෙනෙක් හැටියට
සර් කියපු කතාව හරිම වැරදි. මොකද්ද? මොකද්ද ඒ කියපු කතාවේ වැරද්ද? මේකයි සර්. අපි කැවුම් කාලා තියෙනවා තමයි. බට් පෙට්ටි කැවුම් කාලා නැහැ. හැබැයි ආහාර ජීර්ණ පද්ධතියයි ප්‍රජනන පද්ධතියයි කිසි සම්බන්ධයක් නැහැ. ඒ නිසා පෙට්ටි කැවුම් කාපු එකට ළමයි හම්බෙන්න විදියක් නැහැ සර්. බඩියක් කරෙමගෙන් මෙරුවා. ඒක පඬිතුකම් කියවට දෙන්න මේ දැන් නම් මට කක්ක බරයි. තව චුට්ටක් කිලෝ අල්ලන් ඉඳ හම්බු. හරි අපි දැන් ඔය පොඩ්ඩක් එක එක්කෙනාගේ රචනා ටික අරන් බලමුකෝ නේද කියවලා. එන්නකෝ බලන්න. හරි ළමයි බොහොම හොඳයි. හැබැයි මේ ගොවියා ගැන රචනාව ලියද්දී තව ඕනම දෙයක් ගැන ලියලා නැහැ. ඒ මොකක්ද සර්? ළමයි ගොවියා ගැන රචනයක් ලියද්දී අනිවාර්යයෙන්ම තියෙන්න ඕන කාරණාවක් තමයි අමුඩේ. මොකද්ද සර් අමුඩේ කියන්නේ? අමුඩේ කියලා කියන්නේ ඔය ගොවියෝ කුඹුරු වැඩවලට වගේම ඔය ගම්වල ගැමියෝ එහෙට මෙහෙට අදින ඇඳුමක්. බලන්න ඒක දැකලා නැද්ද? සර් අපේ පැත්තේ ඔය වගේ අමුඩ කියලා જાතියක් නැහැ නේ සර් අපි දැකලා. සර් මොන වගේ එකක්ද සර් ඒ? යකෝ අමුඩේ කියලා කියන්නේ ඇඳාම මේ පිටිපස්සේ තට්ටන් දෙක එළියට පේනවා ඉස්සරහා ලේන්සුවකින් විලි වැහෙනවා. ඕක දැකලා නැද්ද උඹලා? අනේ දැකලා නෑ සර්. තව පැහැදිලි කරන්න බැරිද සර්? දැකලා නෑනේ. මිස් දැකලා නැද්ද අමුඩේ? අනේ නෑ සර් මං නම් එහෙම ලොකුවට දැකලා නෑ. මේ පැතිවල ඉතින් කවුරුත් ඕවන් දින්නේ නෑනේ. හැබැයි මම ෆොටෝස් වලින් නම් දැකලා තියෙනවා. ඕකනේ කරන්න බැරි. මිස් දැකලාත් නෑනේ අමුඩේ ඉතින්. මෙන්න මේ පුටු අරන් යන්න මිස්. මම පැහැදිලි කරන්න අමුඩේ ගැන. හරි සර්. එහෙනම් අපිට පැහැදිලි කරලා දෙන්නකෝ. තවත් පැහැදිලි කර කර ඉන්න දෙයක් නෑ. මම මධ්‍යමයනේ. මම පෙන්නන්නම් අමුඩේ කියන්නේ මොකද්ද කියලා. මම පැය 24ම ඇඳගෙන ඉන්න කෙනේ. ඔන්න බලාගෙන ඉන්නකෝ. මේන්න බලාගෙන අමුඩේ. ඕන්න බලාගෙන. මේ මොකෝ මම මේ අමුඩේට බය වෙලා. අමුලට බය වෙලා නෙමෙයි සර්. සර්ුත් මං වගේ අද සිවිල් පිටනේ ඇවිල්ලා තියෙන්නේ. පන්තියේ අන්තිම පෙළියේ ජීවිතේ සඳහන් කොපි කළේ නුඹයි මමයි නේද මචෝ Machano, Machano, Machano.